නෝමලි අපි කොටාගේ වීඩියෝ එක එඩිට් කරා මට යන්නේ පැය 4ක් 6ක් වගේ කාලයක්. හරිද? ඔයාලා දන්නවද ඒකට තියෙන ලොකුම රහස මොකක්ද කියලා? මේ පේනවද? මේ තියෙන මචං ඒකට තියෙන ලොකුම රහස. හරිද? මේ පේනවද? ඔක්කොම මම මේ ඔක්කොම කෙලින්ම මචං ප්‍රීමේඩ් ප්‍රීසෙට් විදිහට හදාගෙන තියෙන්නේ. දැන් ඔයාලා බලන්න ඇති මොනවද ඒවෙන් වෙන්නේ කියලා නේ. දැන් ඔයාලට මේ පේන ආකාරයට අපේ කොටා මචං කෙලින්ම Facebook එකේ 1 by 1 වගේ තියෙන වීඩියෝ එකක් තමයි මෙතන රියැක්ට් කරන්න. හරිද? ඒතර මාගාව තියෙන මචං හදාගත්ත ප්‍රීසෙට් එකක් ඒකට ගැලපෙන්න FB base කියලා මේ තියෙන්නේ. මේක අරන් ගිහලා මම ගානට අතාරිනවා මේ මෙන්න මේ ලේයර් එකට. අතරිකම් වෙන බුස් ගාලා මැජික් එක ගොන්න බලන්න මෙහෙම තමයි තිබ්බේ. මෙන්න නැතා ප්‍රීසෙට් එකත් ඇරියට පස්සේ වෙන්නේ. හරිද? ඊට පස්සේ මට තියෙන පොඩ්ඩක් ක්‍රොප් එකේ මෙන්න මෙහෙම කරලා පොසිෂන් එක හදාගන්න විතරයි. එතන වැඩේ හරි. ඊළඟට තියෙනවා මචං Reddit එකේ vertical size තියෙන වීඩියෝ එක. ඒතර මා ගාව තියෙනවා මචං Reddit reel කියලා හදාගත්තා. මේ ඉතින් ටීකේ Reddit reel මම ඒක අරන් ගියා මේකට අතාරිනවා ගාන්න ඕන. මම ලේයර් එකට ඇරියා මොකද වෙන්නේ කියලා. හරිද? ඩාන් දැක්කද? ගාන්න පොසිෂන් ඔක්කොම හැදිලා කටුම් ක්‍රොප් එක ඇඩ් වෙලා මට මූව් කරන්න දෙයක් නැහැ අතරම. ඊළඟට තව එකක් තියෙනවා මචං මේකේ තියෙන මචං Reddit එකේම අර බේස් මොඩල් එකට. ඒ කියන්නේ 1 by 1 හදිච්ච මේ එකක්. ඒතර මා ගාව තියෙනවා මචං TK Reddit base. මම මේක අරන් ගිහලා මේ ආකාරයට මේ ලේයර් එක අතාරිනවා. ඩාන් හරිද? ඊට පස්සේ පොඩ්ඩක් ක්‍රොප් එක මෙහෙම කරගන්න විතරයි තියෙන්නේ. වැඩේ ඩාන්. අන්න ඒක නිතරම කියන්නේ මම මේ ප්‍රීසෙට් ඔක්කොම හදාලා තියාගන්න කියලා ඔයාලට. එතකොට ඔයාලට මාර ලේසි වැඩ කරන්න ගියාට පස්සේ ටට්ටක් ගාලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි දැන් මේකට කමෙන්ට් දාන්න එපා. අනේ ප්‍රීසෙට් එක දෙන්න ප්‍රීසෙට් දෙන්න කියලා. මේවා තියෙන මචං කොටා වීඩියෝ මෙච්චර විතරයි. එතකොට ඔයාලට ඕනේ ඒවා ඔයාලා කස්ටමයිස් කරලා හදාගන්න. සේව් කරන්නට මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඔයාලගේ එන හැමින් එඩිට් කරන යාළුවෝ ඉන්නව නේද? යාව ටැග් කරන්න මේකට. මචං මේ බලපන් මේ වගේ එඩිට් කරන්න පුළුවන් කියලා කියන්න. පව් ඒගොල්ලෝ.